2025 මැයි මාසේ 18 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා රාහු කේතු ග්‍රහයන් දෙදෙනා තැන්පත් වෙලා ඉන්නේ කුම්භ රාශියේ සහ සිංහ රාශියේ. මේ වීඩියෝ එකෙන් බලමු කටක රාශියෙන් උපන් ඔයාට කොහොමද මේ රාහු කේතු තැන්පත් වීම බලපාන්නේ කියලා. කටක ලග්නයේ යටතේ උපන් අයට 2025 රාහු මාරුව 8 වෙනි භාවයට රාහු ගමන් කිරීමක් විදිහට සිදු වෙනවා. 9 වෙනි භාවයේ රාහු ගෝචර වූ කාලයේ ඇතැම් අවස්ථාවල අහිතකර වුණත් අනෙක් අයගෙන් අනපේක්ෂිත ලෙස සුබ ප්‍රතිඵල Tamanට ඇති කළ හැකි නිසා ඉදිරි කාලයේ එවැනි තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයක් Taman යොමු කළ යුතු වෙනවා. රාහුගේ වෙනස් වීම නිසා මේ කාලයේ ඔබට සෞඛ්‍ය අපහසුතා ඇති වෙන්න ඉඩක් තියෙනවා. දුර්වල ආහාර පුරුදු හේතු කරගෙන අජීර්ණ තත්ත්වයක් වැළඳීමට හෝ ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි අනාගතයේදී සැලකිය යුතු රෝග තත්ත්ව වැළඳීමෙන් වැළකීම සඳහා ඔබ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතු වෙනවා මේ කාලේ. දියවැඩියාව කොලෙස්ටරෝල් තත්ත්වයන් ගැන විශේෂයෙන් ඒ අවස්ථාවලදී Taman අවධානය දෙන්න ඕන. රාහු කේන්දරේ මේ ආකාරයෙන් ගමන් කිරීම නිසා Tamanගේ නෑනා මස්සිනායන අයගේ පාර්ශවයෙන් වැඩි බාධා කිරීම වෙනවා කියලා පෙන්눔 වෙනවා. ඔබගේ නැන්දම්මාගේ කටයුතු වලදී ඔබ වඩා ක්‍රියාකාරී භූමිකාවක් මේ කාලේ ඉටු කරන්න ඉඩක් තියෙනවා. මෙම කාලේ වෙළඳපොළ ආයෝජනය කිරීම ආදීන් ඉවත් වෙන්න කියලා රාහු ඔබට ඉඟි කරනවා. නැත්නම් ඔබට මූල්‍යමය පාඩු මේ කාලේ සිදුවිය හැකි වෙනවා. එහෙම වුණත් රාහු නිසා ඔබට වක්‍ර හා අනපේක්ෂිත මූල්‍ය ලාභද ලැබිය හැකි අවස්ථා උදා වෙනවා. හරි අවස්ථාවේ ආයෝජනය කරන්න Taman මේ කාලේ ඒ නිසා වග බලා ගන්න ඕන. ඔබට හදිසියෙම යම් දීපලක් හෝ උරුමයක් ලබාගත හැකි අවස්ථාවක් වුණත් මේ කාලේ උදා වෙනවා. ඔබට වෙනත් කෙනෙකුගේ මුදල් පරිත්‍යාගයක් මේ කාලේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. නැත්නම් මොනෑම ආකාරයෙන් හෝ මුදල් අනපේක්ෂිත ලෙස ලැබිය හැකි වෙනවා. මේ කාලේ Taman ආගමික කටයුතු වලින් බැහැරවීම නොවෙන්න ඕනි කියලා තදින් මතක තියාගන්න ඕන. දෝෂ අඩු වෙන්න තමන්ගේ ආගමික වතාවත් Taman වඩා උපකාරී වෙනවා කියලා මතක තියාගන්න ඕන.